Anniversary Vlog Part 1. Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද ඇවිල්ලා ජනවාරි 8 වෙනිදා අද අපේ අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එක. අද ඉතින් ස්පෙෂල් දවසක් නේ. අපේ ගෙදර සාමාන්‍යයෙන් ස්පෙෂල් දවසක් තියෙද්දී අම්මගේ ඉතින් හදපු කිරිබත් එක්කුයි ලුණු මිරිස් එක්කුයි වරදින්නේ නැහැ. අදත් අම්මා රහම රහ කිරිබත් එකකුයි ලුණු මිරිස් එක්කුයි හැදුවා. ඉතින් අපි ඒකත් කාලා දැන් මේ කොහෙද යන්නේ? ගෙස් කරන්න බලන්න. අද අපි අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකට දානමය පින්කමක් කරනවා. ඉතින් ඒක හින්දා අපේ අම්මගේ අතින්ම අම්මා දානේ පිළියෙල කළා. දැන් අපි මේ කෑම ටිකත් අරගෙන අපි යනවා. ඉතින් අපි අරන් ගිය කෑම වලින් බුද්ධ පූජාවට මුලින්ම අදාළ කොටස වෙන් කරා. ඊට පස්සේ අම්මගේ තාත්තගේ අතින් බුද්ධ පූජාව පූජා කළා. විවාහ ජීවිතයපත් වෙන 22 වෙනි විවාහ සංවත්සරය මේ මොහොතේ මේ ස්ථානයේ මේ පුණ්‍ය ස්ථානයේ පවත්වන්නට තීරණය කරේ. ආවිදේද සේම හිතකට සතුට තමන්ගේ කරන න්‍යායයෙන් ඇතිවන සංවත්සරයක් බවට පත් වේවා. ඔබට දුක් නිරෝධී සුවදාය චිර ජීවනයේ ලැබෙන විසිතන්නා වූ නාගත යහපත් බලාපොරොත්තු සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට කරගෙන සැනසීමෙන් සතුටින් ගෙවන්නට ඉරුවන් සරණින් දෙකඩ ලැබේවා. විද්‍යාන දේව ආරක්ෂාව ලැබේවා. වැඩිමල් ගරුවාවන පින්වත් එනුරි රත්නායක ඒ දියණියට ඒ දියණියගේ ඉදිරි අනාගත බලාපොරොත්තුන් සාර්ථක කරගන්නට මේ පින ඔබට යහපතක්ම වේවා. සාර්ථක අනාගතයට හිමිකම් කියන්නට වරම් ලැබේවා. පුතුණුවන් වන පින්වත් අකෙන් රත්නායක පුතුණුවන්ට තමන් කරගෙන ලබන ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමින් ඉෂ්ට කරන්න පුළුවන් චිත්ත ශක්තියක් ඇතිවන්නට මේ පින ඔබට පින්වත් කෞශල්‍ය රත්නායක මහත්මණියගේ ආදරණීය මෑණියන් වහන්සේ වන ස්වර්ණකාන්ති මෑණියන් වහන්සේට සෑම මොහොතකම පින් සිටිවිලි ඇතිවන අද సంతානයක් ගොඩනැගෙවා. හිතට ආවේ ඇයි කියලා ඔබම කල්පනා කරන්න. හේතු තියෙනවා ගොඩක්. අද ගොඩක් සමාජයේ මිනිසුන් පින්කම් කරන්නේ අනුන් එක්ක ඊර්ෂ්‍යාවට, අනුන්ට පේන්න, තමන්ගේ ලොකුකම් පෙන්වන්න. නමුත් පින්වත් තාලුක රත්නායක මහත්මයා ඒ වගේ පින්වත් කෞශල්‍ය රත්නායක මහත්මියත් මේ සඳහා මේ සහභාගීත්වය දක්වන්නේ හදවතට එකඟව. සදහම් සරණයම් නමස්කාර නන්දා පරිකාර මහත්මනිය, පින්වත් චතුර රත්නායක මහත්මිය, පින්වත් සුභාරත්නවර්ධන මහත්මිය, අමරාවති මහත්මිය, පින්වත් මුදිරානන්ද මහතා, පින්වත් ආනන්ද රත්නායක මහතා, පින්වත් ශ්‍රියා හේමලතා මහත්මිය, පින්වත් රෝහිත විකාරගේ මහත්මයා, පින්වත් පීටර් නාටනස්කාර විශේෂ ආශිර්වාදයක් කරන්න තියෙනවා. රෝගාතුර වී මේ මොහොතේ සිටින ලයින රත්නායක පියාණන්ට ස්පන්සුවේ ලැබෙන්නට මේ පින් අපි ඔබට අනුමෝදන් කරමි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අම්මගේ තාත්තගේ ඇනිවර්සරි කී උදේ අපි දානමය පින්කමක් දීලා ඒ වැඩ කටයුතු ටික ඉවර වුණා. තාත්තා ඇනිවර්සරි එක දවසේ රෑ මොකද උනේ කියලා බලන්න. අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකේ vlog part 2 එක එනකන් ඔයාලට ඉන්න වෙනවා. Thanks for watching guys. Bye.